හායි කොහොමද ඉතින්? ඔන්න ඉතින් අවුරුදු බ්ලොග් එක තමයි මම අරගෙන ආවේ. පොඩ්ඩක් ඉතින් පරක්කු වුණා. ඒකට සොරි වෙන්න ඕනි ළමයි. ඉතින් එදා උදෙන්ම නැකිලි වෙලා මං කීපත් හැදුවා. මායි අයියා විතරයි ඉන්නේ. ඉතින් අපි දෙන්නට හරියන්න කිරිපත් පොඩ්ඩක් හැදුවා. සමුගන්නදා ජීවිතෙන් අපි අවසන් හුස්ම පොද දෙදෙනගේ එකටම යවුම් අපි ආරන්නේ ඉරිපත් හදනවා නෑර මේ කොටුව හදනවට දන්නේ නැහැ ඒක. කොටුවේ එයා හදන කොටුවේ ඉතින් හදලා දුන්නා මේ. පවුන කියනවා මේ. දැන් කැට කපමුනේ. දැන් මම කපලා ඔබ නිමෙන්න දියන්නේ. මෙහෙම කපුවාම මේ කැටි ඉන්නේ හරියට. ඔන්න ඉතින් ඒක ලස්සනට අයියා මට හදලා දුන්නා. දැන් ඉතින් මේක පොඩ්ඩක් රස්නේ ගියාම කැට කපන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ කිරි උතුරවන්න ලෑස්ති වුණා. ඉතින් අයියා ඒක දැන් ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට කොහොමද මෙදා පාර අවුරුදු සරුද කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. අවුරුදු කොහොමද කියලා. අපි ලියනාපේ කතාවේ අවසානේ තුටින් නිමාවේ මල් පිපෙනා දුහුල් තලාවේ ඔය සුවඳයි මගේ ආදරී. ඉතින් අවුරුදු බ්ලොග් එක ගොඩාක් පොඩි වෙයි, විනාඩි 6ක වගේ බ්ලොග් එකක් තමයි තියෙන්නේ. මොකද ඉතින් අපි දෙන්නේ එදා දවසේ කොහෙවත් ගියේ නැහැ. ගෙදර තමයි හිටියේ. ගෙදර ඉඳලා කිරි උතුරවලා ඉතින් ඊට පස්සේ අපි දෙන්නට කන්න පොඩ්ඩක් හදාගත්තා. ඉතින් ඔය ටික තමයි එහෙම ලොකු වල විශේෂ දෙයක් කරේ නැහැ. වීඩියෝ කරන්න තරම්. ඉතින් හරිම සතුටුයි. ඉතින් එදා දවසේ සතුටින් ගෙවිලා ගියා. මේ තියෙන්නේ ඉතින් අපි දෙන්නගේ පුංචි කෑම මේස. ඉතින් පුංචියට තමයි තියෙන්නේ, අපි දෙන්න විතරයිනේ. කැවිලි හිමත් පොඩ අරන් ඉතින් ලස්සනට ඒක හදාගත්තා. ලස්සනයිද කියන්න බලන්න. ඔන්න ඉතින් ඊට පස්සේ අපි දෙන්න කිරිවත් එහෙම බෙදාගෙන කෑවා. විටක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන හිමින් කිති කවන ඔය මගේ පෙම් කවිය දෙන්න ලොකු වැඩක් වගේ. මොකද වැඩේ? कैसे झूठे පේනව නේද මෙයා ඉන්න දිහාව? ඔය උතන ෆෑන් එක දාලානේ පොඩ්ඩක් කුලං වදින්න කියලා ඇවිල්ලා තියෙන්නේ. එනී ඉතින් අපේ පස්සෙන්ම තමයි. මොනවද හැදුවේ කියන්න පෙන්නන්න දැන් හම්බේ. මොනවද හැදුවේ? දැන් තාම හදනව මන් තියෙන්නේ. පෙන්නන්න. මේ ඊ හදපුවා නම්බර තියෙනවා. මේකේ චිකන් කරි එකක් තියෙනවා බලන්න. චිකන් කරි එක. ඊපස්සේ මේකේ තියෙනවා කලන බටුයි අලයි. එන්න බටු කරියක් තියෙනවා. මේකේ තියෙනවා කඩල මාළුව. කඩල මාළු නෙමෙයි. මේ මොනවාද?
ඒල මුරුංග කොළ බැදලා මේකට ලුණු පොඩ්ඩකුයි මිරිස් කුඩු පොඩ්ඩකුයි දාලා ගත්තාම හරි ගහයි. අවුරුදු දවසේ ඉතින් අයියා හදන්නම් කිව්වා කෑම ටික. ඉතින් මටත් හොඳයිනේ. ඉතින් මං කිව්වා එහෙනම් හරි ඔයා හදන්න කියලා. ඔන්න ඉතින් ළමයි හවස් වෙලා හොඳටම වැස්සා. අපිටත් ඉතින් හොඳයි මේ මොකද මේ ටිකේ හොඳටම පෑවුවා. පොඩි කූල් එකක් තියෙනවනේ ඉතින් වහිද්දි. මේ හොඳටම රස්නේ වැඩි. ඉතින් ඉතින් අවුරුදු දවසේ වෑපු එක නම් හරිම නරකයි ළමයි. මොකද ඉතින් අවුරුදු දවසේ කට්ටිය හෙට මෙහෙට යනවා. ඒ නිසා ඉතින් පවුනේ. ඉතින් ඊට පස්සේ මායි අයියයි හවස් වෙලා තේ ටිකකුත් බිව්වා. ටීවී එක බල ටීවී එකේ අවුරුදු වැඩසටහන් එහෙම ගියානේ. ඉතින් ඒවා බල අපි දෙන්න තේ ටිකකුත් ඔන්න බිව්වා. හරි ළමයි අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් vlog එකකින් ඔයාලව බලන්න එනකන් එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම බුදු සරණයි. ඉක්මනින්ම එන්නම් අලුත් vlog එකකින්. එහෙනම් ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි. අපි ලියනා අපේ කතාවේ අවසානයේ තුටින් නිමාවේ මල් පිපෙනා දුහුල් තලාවේ ඔය සුවඳයි මගේ